කොහොමද ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම. මේ සිකුරාදා දවසක්. ඔන්න කාලෙකට පස්සේ අද ටිකක් කලින් මම නැගිට්ටා. අද උදේ 4ට කොහොම හරි හැරෙනවා කියලා හිතලා තමයි ඊරා නිදාගත්තෙම. චූටි දෝනේ නිදි කරලා නැගිටිනවා කියලා හිතුවට දන්නේම නැහැ කීරි නිින්ද යනවද කියලා බබාත් එක්කම මටත් නිින්ද යනවා. ඊට පස්සේ ඉතින් ආයේ ඊට පහුවදා උදේ 6 පහුවෙලා තමයි හැරෙන්නේ. චූටි දෝනියගේ දවල් දවසේ ටිකක් කොට්ටු වෙලා රෑත් 9:00 10 වෙනවා කියන්නේ ඉතින් හොඳ ගණන. මොකද මම පුංචි කාලේ ඉඳන් පුරුදුලා ඉන්නේ එහෙම දවල්ට පොඩි වෙලාවකවත් නිදා ගන්න නෙමෙයි. ඒක මට හුරු නැති දෙයක්. මේ දවසේ බබාගේ උදේ කෑමකට මම ලෑස්ති කරගත්තේ අල රොටි. මේකට මම අල ටික හොඳට තම්බලා මෑෂ් කරගත්තා. ඒකට හීනියට කපාගත්ත ලුණු ටිකක්, කරපිංච ටිකක්, ඒත් එක්කම රස අනුව ලුණු, කෑලි මිරිස් සහ බිත්තරයක් එකතු කරගත්තා. මේ ටික සේරම මික්ස් කරගෙන මම ඒකට ආට පිටිත් බොහොම සුළු ප්‍රමාණයක් එකතු කරගෙන මෙන්න මේ පදමට මිශ්‍රණය හදාගත්තා. මොකද අපේ බබා අල වර්ග තම්බලා කන්න කැමති නැහැ. මේ විදිහට රොටි වගේ හදලා දුන්නාම තමයි බබාට මට ටිකක් කවා ගන්න පුළුවන්. නැත්නම් ස්නැක් එකක් විදිහට දෙන වෙලාවකදී චිප්ස් වගේ හදලා දුන්නත් අල බතල මඤ්ඤුක්කා මේ ඕනම දෙයකින් බබා ආසාවෙන් කනවා. ඉතින් මම ඒ විදිහට තමයි බබාට ඒ කෑම වර්ග හදලා දෙන්නේ. ඒක ටිකක් හරි කන නිසා. අම්මි අල්ලන්න පුතා අල්ලන්නකෝ. පොප්පෝ. ඇයි කකුලේ මොකද ඇල්ලුනේ? නෑ මට. කනේ නෑනේ මම කොහොමද නැගිටින්නේ? මේ උදේ කෑමෙන් පස්සේ ඔයගොල්ලෝ මේ දවස්වල දකින්න ඇති මේ අයිස්ක්‍රීම් රෙසිපි එක ගොඩ දෙනෙක් try කරලා තිබ්බා. එහෙම ලොකු දෙයක් කරන්න නෑ. හරිම සිම්පල් රෙසිපි එකක්. මටත් හිතුණා අද ගෙදර කුඹුඩු ගෙඩියකුත් තිබුණ නිසා මේක හදලා බලන්න. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මට ෆ්‍රීස් කරන්න කලින් මේකෙන් කොටසක් අයින් කරන්න අමතක වුණා. මේ කුඹුඩු ගෙඩිය ගොඩාක් පැන් රසයි. ඊයේ රෑ තමයි මම ෆ්‍රීස් එකට දැම්මේ. දැන් නම් මේක අතින්වත් අල්ලන්න බැරි තරම් හොඳටම සීතලයි. චූටි දෝනිය මම මේ වැඩේට ගත්තේ නෑ. මොකද මේක ගොඩාක් සීතල නිසා. එයාත් ඉන්නවා මේ ළඟ පාතම. මං කිව්වනේ කොහොමත් මේ කුඹුරු ගෙඩිය හොඳ පැණසක් තිබ්බා කියලා. ඉතින් ඒකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරාම හොඳ රසක් එනවා. හැබැයි ඉතින් ඇත්තටම ආයි හදලා කන්න තරම් එහෙම ලොකු ආසාවක් නම් ආවේ නෑ. හැබැයි චූටි බබාලට අයිස්ක්‍රීම් හදලා දෙන්න අම්මලාට හරිම ලේසි රෙසිපි එකක් මේ. මේ දවසේ චූටි දෝනිගේ දවල් කෑමකට සුදු බත් එක්ක අල කිරට හදලා බිත්තර තම්බලා ගොටුකොළ සම්බෝල මේ ටික තමයි මම එයාට ලෑස්ති කරලා දුන්නේ. මේ ජූලි මාසේ 2 වෙනි සතිය. ඉතින් මේ සිකුරාදා දවසක් මාර්ම රස්නේ මෙහෙට දැන් නම් මම මේ වොයිස් කරන වෙලාවේ ටිකක් වහිනවා. හැබැයි ගිය දවස් ටිකේ නම් මාර්ම රස්නේ ගේ ඇතුළේ ඉන්නත් බෑ එළියට බහින්නත් බෑ. ඉතින් ඒ දවස් ටිකේම මම චූටි දෝනිව සෙල්ලම් කරන ටිකක් එළියට දානවා. මේ විතර බේසින් එකට වතුර ටිකක් පුරවලා දීලා එපා පුතේ. හොඳ පුතානේ. අගේ. Oh, sit. දැන් මේ හවස 4ට වගේ ඇති. මම මේ හදන්න ගත්තේ අපේ රෑ කෑම. හැබැයි ඉතින් පේනවනේ දැන් මට උදව් වැඩි.
කොහොමරි මෙයාවත් එකතු කරගෙන හදන්න පටන් ගත්තා. හැබැයි තින් ටික වෙලාවයි. keep it. Okay, good job. Salt. Damu luntika. Hari. Deන්නකෝ අම්මිට. දෝනිගේ මගේ අද රෑ කෑමකට මම හදාගත්තේ හරිම සිම්පල් විදිහට ෆ්‍රයිඩ් රයිස්. හස්බන්ඩ් ඉතින් උදේ දවල් වේල් දෙකම පිටින් ගන්න නිසා එයාගේ රෑ කෑමකට රයිස් ඇන් කරේ මම වෙනම ලෑස්ති කරගත්තා. slowly slowly slowly. ඉස්සර අපේ ගෙදර ගස්පාලු කළේ මං. හැබැයි ඉතින් දැන් නම් සතියකට දෙකට සැරයක් වගේනේ ගෙදර යවෙන්නේ. ඒ ගියාමත් ඉතින් තියෙන සේරම වගේ එකතු කරගෙන තමයි එන්නේ. මේ පාර මට සතිය අන්තිමට ගෙදර යන්න බැරි වුණා. මොකද අපේ අම්මලා අනුරාධපුරේ ගිහින් හිටියේ. ඉතින් අද හස්බන්ඩ් ඕෆ් වෙලා ගෙදර එන ගමන් මං කිව්වා ටිකක් ගෙවල් පැත්තට ගිහින් එන්න කියලා. අම්මා ඉතින් මං කැමති දේවල් ටිකක් එකතු කරලා හස්බන්ඩ් අතේ එවලා තිබ්බා.
වෙන වැඩවලින් මම ආසම නැති මට කම්මැලිම වැඩේ තමයි පොල් ගාන එක. දැන් නම් කාලෙක ඉඳලම මම අම්මට කියලා මැෂින් එකෙන් පොල් ටික ගාලා අරගෙන එනවා. ඒ ගෙනල්ලා මේ විදිහට ෆ්‍රීස් කරලා තියා ගන්නවා. ඒක මාරම පහසුයි. චූටි දෝනියෙන් මමයි අද රෑ කෑම ටිකක් වේලාසන අරගත්තා. දැන් මේ හස්බන්ඩ් ආවට පස්සේ යාගේ කෑම එක තමයි උණුවෙන්ම බෙදලා දෙන්නේ. මේ ඊට පහුවදා සෙනසුරාදා දවසක් ඔන්න අපි තුන්දෙනාත් එක්ක අද පන්සල් ආවා. මට මේ පන්සලට ගොඩ දවසක ඉඳලා යන්න උවමනාවක් තිබ්බා. මීට කලින් එකම එක සැරයක් අපේ අක්කලත් එක්ක හස්බන්ඩ් මායි ඇවිල්ලා තියෙනවා. එතකොට ඉතින් චූටි දෝනේ නෑ. මීට අවුරුදු 4කට විතර කලින්. මොකද? කොහෙද? ඒ ආවේ අපි පොයේ දවසක. ඒ දවස නම් සෙනඟ ගොඩක් හිටියා. අද නම් පන්සල ගොඩාක් පාළුයි. ඉතින් මට පුංචි බයකුත් හිතට දැනුණා සෙනඟ අඩු නිසාද මන්දා. මේ පන්සලේ ටිකක් උඩටම යන්න පුළුවන් උඩ මළුවකුත් තියෙනවා. මං උඩ මළුවට යන්න බෑ කිව්වා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් කිව්වා ආයෙත් පොයේ දවසක් බලලා එහෙනම් එමු කියලා. මේ පන්සලේ නම වාරණ රජමහා විහාරය. තිහාරියට කිට්ටුව තමයි මේ පන්සල තියෙන්නේ. බුදුමැදුරට යන්නද? මට හිතෙන උඩට යන්න ඕනේ බෑ. කලුරයි. බාබාන. එන්න පුතේ බුත් සාදුර වඳින්න. ඇත්තට සාවුදි ඉන්න ඕනේ මෙතන. බයයිද එන්න මොකද? අපි තුන්දෙනාටම කන්න ලේසිම හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි එදා රෑ කෑමට මම හදාගත්තේ. පාස්තා එකක් තමයි අද හදාගන්නේ. ලුණු සුදු ලුණු ටිකක්, බටර් ටිකක් වැඩිපුර දාලා මම මේ විදිහට බෙදෙන්න දුන්නා. ඒකට මම මේ එකතු කරගන්නේ ටොමැටෝ පේස්ට් එකක්. මේක මම හදාගත්තේ තක්කාලි ගෙඩි දෙකක් වගේ. උණු වතුර එක චුට්ටක් තැම්බෙන්න දාලා තිබ්බා. ලිපේ තියලා රත් කරන්න ඕන නැහැ. රත් වුණු උණු වතුර එකකට තක්කාලි ගෙඩි දෙක දාලා විනාඩි 5ක් වගේ තිබ්බාම ඒකේ පොත් අපිට අයින් කරගන්න පුළුවන්. පොත් අයින් කරලා ඒකට බබා කන සැර ප්‍රමාණය අනුව මිරිස් කුඩු චුට්ටක් ලුණු කුට්ටියක් එකතු කරලා ඒ ටික සේරම බ්ලෙන්ඩ් කරා. කාල් ටිකත් අර ලුණු ටෙම්පරාදුරටම එකතු කරලා ඒ ටිකත් හොඳට බැදෙන්න දුන්නා.
ඒකත් ටෙම්පරාදු කරගෙන අන්තිමටම බිත්තර 3ක් එකතු කරගත්තා. කැමති නම් චීස් ටිකක් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. මම නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නේ නැහැ. මම ඊට පස්සේ පාස්තා ටික දාගන්නවා මේකට. වීකෙන්ඩ් එකේ නම් මම එහෙම ලොකුවට වීඩියෝ කළේ නැහැ. චුට්ටක් එළියට ගිය වෙලාවට තමයි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගත්තේ. ඊට පහවදා ඉරිදා දවසෙත් ඉතින් දවසම දවල් වරුවම ලොකු රසණයක් තිබ්බා. හවස 5-6 වෙනකන් ටිකක් ඒ රසණේ තියෙනවා. ඉතින් ඒක නිසා චූටි දුවනේ ටිකක් හවස් වෙලා තමයි එළියට එක්කගෙන ගියේ. මූණේ වැඩි මැනික Doni. Esali. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න නිකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න